හලෝ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ vlog එකෙන් ඔයාලට මම කියන්නේ අපි ඇල්ල trip එක ගියපු විදිහ. ඉතින් ගමන යන්නත් කලින් මං ඇඳුම් වගේක් ගන්න ගියා උදෙන්ම. ඇඳුම් ටිකක් අරගෙන අපි කොහොම හරි නුවරින් යද්දී කොහොම හරි දවල් 1-2 වගේ වෙලාවට තමයි අපි නුවරින් ගියේ. ඇත්තටම මම ඇල්ල යන පුදුම ආසාවකින් හිටියේ. මොකද මම මේ වෙනකම්ම ගිහිල්ලා තිබ්බේ නෑ ඇල්ලේ. ඒකින්ද පුදුම ආසාවකින් තමයි මම මේ ට්‍රිප් එක යන්න දාගත්තේ. කොහොම හරි අපි නුවරින් පටන් ගත්තේ නුවරඑළිය පැත්තෙන් යන්න කියලා. මන් දන්නේ නැහැ තව පාරක් තියෙනවා කියලා. කොහොම හරි නුවරඑළිය පැත්තෙන් තමයි අපි ගියේ ට්‍රිප් එක. ස්ට්‍රෝබෙරි දැකලා අපි දැන් ස්ට්‍රෝබෙරිත් අරගෙන තමයි ගියේ නුවරඑළියට යද්දී. නුවරඑළියට යද්දී අපි 3-4 විතර වුණා. අපි වැඩි වෙලාවක් හිටියේ නෑ නුවරඑළිය නම්. අපිට ඇල්ලට යන්න තිබ්බ හින්දා අපි දැන් හැම නුවරඑළියෙන් ටක් ගාලා ආවා ඇල්ල පැත්තට. තරම්කත් හවස්සල යද්දී අපි දැනට පොඩි බඩගින්නක් ඇවිල්ලා පොඩි කඩයක් ගාව නවත්තලත් එකක් හැම බීලා තමයි අපි දෙන්න ගියේ. චුට්ටක් වෙලා ඉඳලා මහන්සියරත් එක්ක ඊට පස්සේ බණ්ඩාර වෙල වෙන්න ඕන ටවුන් එකට අපි ආවා. කොහමද ඒ වෙද්දි වෙලාව 5ට විතර ඇති. කොහම හරි අපි 6:00 විතර වෙද්දී ඇල්ල ටවුන් එකට ආවා. මාරම ලස්සන ටවුන් එකක්. ඇත්තටම කවදාවත් අමතක වෙන්නේ නැහැ. ෆස්ට් ටයිම් මං ගියපු මාරම ලස්සනයි. අපි දැන් ටවුන් ඒරියා එකත් බලලා චුට්ටක් මහන්සි තිබ්බ හින්දා බස් එන හින්දා ටවුන් එකට අපි දැන් එහෙම නැවතිලා ඉන්න තැනට ගියා. අපි දැන් ටක් කාලා රැ වෙලා ආවා එළියට. ආව ගමන් දැක්ක රොටි හබ් මට නම හිට මතක නැත්තේ. කඩේට ඇවිල්ලා අපි දැන් එතනින් රොටි එකක් ගත්තේ. මාරම රහයි එතන කෑම එක. අපි දැන් රොටි එකක් අරගෙන එතනින් ඇවිල්ලා චුට්ටක් ටවුන් එකේ ඇවිද්දා. ඇවිදලා අපි දැන් හැම ගියා රෑට කන් රෙස්ටුරන්ට් එකකට. අද අපි දෙන්න උදෙන්ම කාලේ වෙලා ගියා නයිනාත් බ්‍රිජ් බලන්න දෙන්න.
අපි යන දවසේ එතන සෙනඟ ගොඩක් හිටියා. ලස්සනයි එතන ගොඩක්. එක බලලිවල්ලා එතනින් ටවුන් එකට ආව මොන හරි කන්න ඕනේ කියලා ඒ වෙලාවේ පොඩි බඩගින්නක් ආව අපි දෙන්නටම. කාලේ ඉවර වෙලා එහෙම අපි දෙන්න ගියා ෆ්ලයින් බ්‍රාමනා. ඒ යන පාරත් මාර ලස්සනයි. මොකද තේවැත්තක් මැදින් තමයි යන්න තියෙන්නේ එතෙන්ට. මං චුට්ටක් මෙතන නැවතුණා. මොකද මං ආසයි මේක යන්න. අපි එතනින් එළියට ඇවිල්ලා ඊට පස්සේ අපි ගියේ ඇල්ලක් බලන්න. කිතල් ඇල්ල මට මතක විදිහට ඒක තමයි බලන්න ගියේ. කිතල්ලත් බලලා ඉවර වෙලා එහෙම ගියා ග්‍රාවනා කේව් බලන්න. එතන නම් වැඩි සෙනග හිටියේ නැහැ. කේව් එකත් බලලිවලා ටවුන් එක පැත්තට ඇවිල්ලා කාලේ වෙලා අපි ඉන්න තරන්ට ගියා. මොකද එදා මාර මහන්සි ගොඩක් තැන්වල ඇවිද්දා අපි. අපි රෙස්ට් කරලා ඉවර වෙලා ටවුන් එකට ආවර ඇවිල්ලා මොන හරි කාලා බීලා යන්න.
ඊළඟ දවසේ අපි දනෝ දෙම්ම කාලා 11ට 12ට විතර අපි චෙක් අවුට් වුණා හිටපු තැනින්. ඊට පස්සේ හැම අපි ආයෙත් ආවේ නුවරඑළිය පැත්තෙන්මයි. මට ආයෙ යන්න කලින් ආසාවක් තිබ්බ ටවුන් එක බලන්න. ඒකින්ද ආයෙ ටවුන් එකට ගිහිල්ලා තමයි අපි දෙන්න ආවේ ගෙදර එන්න. මග අපිට හම්බුන ස්ට්‍රෝබෙරි පියන තනක් අපි එතනින් බීම එක්කුත් බීලා තමයි ආවේ. මං හිතුව තරම් නම් රහ නෑ ඇත්තට. එහෙනම් guys thank you බැලුවට හැමෝටම. මගේ ඇල්ලේ vlog එක මෙතනින් ඉවරයි. Thank you so much.